අයිබෝවන් Live on Purpose YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. සෑම දිනකම කතා කරනවා වගේ මෙම Live on Purpose YouTube නාලිකාවේ ප්‍රධානතම අරමුණ තමයි කොහොමද මනෝවිද්‍යාව ටූල් එකක් විදිහට පාවිච්චි කරන්නේ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම සඳහා කියන කරුණ. මේ මාතෘකාව කතා කිරීමට මට අදාළ සුදුසුකම් ඇති නිසා මම උත්සාහ කරන්නේ දිනක ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ජාත්‍යන්තර වෙළඳපොළට මුහුණ දී යුතු ආකාරය සුළුෙන් හෝ පැහැදිලි කිරීමට. මම තවමත් දැකලා තියෙන්නේ මේ රටේ සුපර් මාකට් වල තියෙන ඩිල්මා කියන බ්‍රෑන්ඩ් එක. එහෙම නැත්නම් ඉතේ වර්ගයේ තමයි. මා දන්න තරමට පොල්ලාශ්‍රිත නිෂ්පාදන තියෙනවා. නමුත් විවිධ බ්‍රෑන්ඩ් නම් වලින්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නම් වලින් නෙමෙයි. නමුත් ඉන්දියන්, චයිනීස්, වියට්නාම් ඒ වගේ රටවල් වල නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මාකට් එකේ තියෙනවා. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය අපි ක්‍රමයෙන් සාකච්ඡා කරමු. අපේ රට සංවර්ධිත රටක්, නැත්නම් දියුණු රටක් විදිහට දකින්න නම් එක්කෝ අපි එක්ස්පෝර්ට් එක වැඩි කරන්න ඕන. එහෙම නැත්නම් ඉම්පෝර්ට් අඩු කරන්න ඕන. නමුත් මේ කරුණවලදී සෑම දෙයක්ම අපිට අවශ්‍ය විදිහට කරන්න බෑ. ජාත්‍යන්තර ගනුදෙනුවලදී පිළිපැදිය යුතු ක්‍රමවේද තියෙනවා. ඒ නිසා අපි ඊටාම උපක්‍රමශීලීව විදේශ වෙළඳාම හැදෑරිය යුතුයි. හොඳයි. අද අපි කතා කරන්නේ තවත් cognitive distortion එකක්. ඒ තමයි emotional reasoning. ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් හැඟුම්බරව තර්කය කියන්නේ හැඟුම්බර තර්කය කියලා කියන්නේ අපි ගන්නා තීරණ අපි ගන්න හැඟුම්බරව. තර්කානුකූලව නෙවෙයි. තර්ක උනත් පාවිච්චි වන්නේ හැඟුම්බරවයි. මේ වෙනත් ආකාරයකින් කිව්වොත් සරලව අපිට හිතෙනවා අපිට මෙහෙම හිතෙන්නේ ඒක ඇත්ත නිසා කියලා. මේ සරල උදාහරණ කීපයකින් විස්තර කරන්න. සමහර දවස් තේරෙනවා අපිට හිතෙනවා නම් අද මට හොඳ දවසක් වගේ පේන්නේ සමහර විට කාර්යාලයේ මොකක් ප්‍රශ්නයක් හින්දා දන්නෙත් නැහැ කියලා. ඒවත් නැත්තම් අද මගේ බිරිඳ හෝ සැමියා මට හොඳින් කතා කරේ නැහැ. සමහර විට ඔහු හෝ ඇය මං ගැන එච්චර දැන් සැලකිලිමත් නැහැ කියලා වගේ හිතෙනවා. එහෙමත් නැත්නම් අද මට හරි බයයි මේ ගුවන් යානේ යන්න. එහෙම දැනෙන්නේ අද මේ ගුවන් ගමන තරම් ආරක්ෂිත නැතුව ඇති. ඒ වගේ හිතෙනවා. සමහර විට මෙහෙම මට මේ ප්‍රශ්නය ගැන වර්ධකාරී හැඟීමක් තියෙනවා. සමහර විට මම මේ ප්‍රශ්නෙට වල් කියන්න ඕනද? ඇයි අපිට මේ වගේ හිතෙන්නේ? ඒකට හේතුව තමයි මොළයට දැනෙන අති සංවේදී සිද්ධි. දැන් මම ඉහත උදාහරණ ගත්ත සිද්ධි අපේ මොළයේ තර්කානුකූල කොටස යටපත් කරගන්නවා. ඒ කියන්නේ සංවේදී කාරණා නිසා මොළයේ තියෙන තර්ක කරන්න පුළුවන් කොටස ඒ සංවේදී කාරණා නිසා යටපත් වෙනවා. ඒ දැනෙන සංවේදී හැඟීම් තර්කානුකූල ඇත්ත එහෙම නැත්නම් සාධක කියලා වර්ධවල හිතන්න පොළඹවනවා. කොහොමද අපි මේ தત્ත්වය පාලනය කරන්නේ? 1. හැඟුම්බර මොහොත හොඳට නිරීක්ෂණය කරන්න ඕන. ඒ කියන්නේ අපි මේ වගේ වෙලාවකදී හදිසි තීරණ ගන්න හොඳ නැහැ. දෙවෙනි කාරණේ හැඟීම් වලින් ඇත්තම කරුණු වෙන් කර ගන්න ඕන. ඒ කියන්නේ අපි හැඟීම් වලට වහල් වෙලා ගන්න තීරණයි ඒ වගේම ඇත්තම කරුණු මොනවද කියන එකයි හොඳට කල්පනා කරන්න ඕන. ඊට පස්සේ වෙන් කර ගන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි යථාර්ථය පරීක්ෂා කරන්න ඕන. ඒ කියන්නේ බාහිර කරුණු හා ඔබේ තීරණය සමග ඇති එකඟතාව පරීක්ෂා කරන්න ඕන. හොඳයි. අද අපි කතා කළේ තවත් cognitive distortion එකක්. එහෙම නැත්නම් මනසට ඇති කරන ඍණාත්මක බලපෑමක් වන emotional reasoning. එහෙම නැත්නම් හැඟීම්බර තර්ක අනුව තීරණ වලට එළඹීම කියන කරුණ. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී මෙම cognitive distortions ගැන දැන ගැනීම ඉතාම වැදගත්. අද වීඩියෝව ලොකු විශාල වීඩියෝවක් නෙමෙයි, දිගු වීඩියෝවක් නෙවෙයි. නැවතත් අපි තවත් මෙවැනිම cognitive distortion එකකින් හමු වෙමු. මෙම Live on Purpose YouTube නාලිකාව subscribe කරන්න කියලා ගෞරවණීය ඉල්ලා සිටිනවා. like එකක් දමන්න, comment එකක් දෙන්න. බොහොම ස්තුතියි.